ඕගොල්ලෝ අවුරුදු 2ක් අමිල සර් එක්ක කාලය ගත කරලා ආර්ථික විද්‍යාව විතරක් නෙවෙයි ජීවිතය ඉගෙනගෙන අමිල සර්ට සමු දෙන්න යන දවස. හැම අවුරුද්දකම මේ දවස එක පැත්තකින් රසවත් මතකයන් එකතු කරන දවසක් කරන්න අපි උත්සාහ කරනවා වගේම හරවත් යමක් ඔබට ඉතුරු කරලා ඒත් එක්ක මෙතනින් එළියට යන දරුවෙක් දකින්න අපි හැමදාම ආස කළා. සමහර කට්ටිය හිතනවා සල්ලි හම්බ කරන එක නරක දෙයක් කියලා. එහෙම කවුරුහරි හිතන කවුරු ඉන්නවද? නීති විරෝධී නොවන විදියට ධනය උත්පාදනය කරන එක තමයි ඉතාමත්ම වැදගත්. ඒක තේරුම් ගත්තට පස්සේ ඕනම කෙනෙක්ට මේක සරලව කියන්න පුළුවන්. ගෙදර දෙමව්පියෝ ඉන්නවද රැට කෑම හදලා පුතා ඩිනර් ඉස් රෙඩි කියන කවුරු හරි පවුල් ඉන්නවද මෙතන? මොකද අපි ඉස්කෝල වල එහෙම ඉංග්‍රීසි ගන්නෙත් නැහැ. මම ඉගෙනගෙන තියෙන සිංහල මීඩියම් හැමෝටම එහෙම තමයි. යන්න පුළුවන් අඩියටම ගිහිල්ලා අපිට උගන්වලා තියෙන ඉකෝන්. ඒ වගේම ඉකෝන් වලින් අපේ ජීවිතයට ආදර්ශයන් ගන්න විදිහත් සර් අපිට බොහොම අපූර්වවට කියලා දුන්නා. අමිල සර් කියන්නේ එහෙම කතාවක් නොකර යන්න බැරි ගුරුවරයෙක්. විදින වෙනල තනේ නැතු හසරල්මා නිතග බෙලේ සුරහන් මලසේමා සුකුණෝ බෙවත බෝමා තියන් ඔබතේ මට කියා කොයින්ද මල්වනේ මගේ ජීවිතේ ඔබ දෙනෙත් යලි යලි සොයයි අපි පතා ආවා වගේ බිම්බියයි Night
කිරි සුවදින් ලිත් පුරවා සියොතුන් රෑමින් ඉකිල ගියා මත කෙරදේ අභිමානයෙන් ජීවිතෙලිව්වා සෙනහදරුම් උරුම පොදා සුබදින නැහින පෙන්න මිතුදම් සුවඳයි මේ පිටු අතරේ කෙලිලොල් මතකේ පන්ති කාමරේ තවමත් රැවුදේ කුරුදෙව් පොවදන් හිත පතුලේ තවමත් රැවුදේ කුරුදෙව් මතකය හද පතුලේ